හලෝ වෝල්කස් ඉතින් අද අපි යන්නේ ඌව පළාතේ තියෙන ලස්සනම පැත්තකට. මේක තියෙන්නේ පස්සරට කිට්ටු කරලා. පස්සර යමුණුකුලයි අතර. කවුරුත් දන්න කට්ටියත් ඇති නැති කට්ටියත් ඇති. අපි වීඩියෝ මුලින්ම එතන කියන්නේ නැතුව අපි ගිහින්ම බලමු කොහොමද කියලා. අපි මේ දැන් යන්නේ මේ බදුල්ල පස්සර පාරේ 7:90 හරියෙන්. අපි 10 ගණුවෙන් තව ඉස්සරහා හම්බ වෙනවා අපිට 10 කණුවෙන් අපි දාන්න ඕනේ දකුණු පැත්තට. ඒ කියන්නේ නමනකුල ඇල්ල පාර. ඉතින් බදුල්ල පස්සර පාර කියන්නේ මේ ලස්සන පැත්ත. පේනවනේ බලන්න වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් කොහොමද කියලා පැත්ත. ඉතින් ඇවිල්ලා නැති කෙනෙක් ඇවිල්ලා බලන්න මේ ලස්සන පාරේ. ඔය දැන් අපි ඉස්සරහින් පාස් කරන්න යන්නේ මේ දිට්ට කාලේ හොඳටම නායකයේ තැන බදුල්ල පස්සර පාරේ. දැන් ඒක පොඩ්ඩක් අස්පස් කරලා අදලා එහෙම තියෙනවා. මේ හරිය යට වෙලා තිබ්බේ එනටම. තව ඉස්සරහත් තැනක් තියෙනවා මම එතනත් කියන්නම්. ඒකත් දිට්ට කාලේ හොඳටම යට වුණා. මෙන්න මේ හරිය. මේ හරියත් හොඳටම යට වෙලා ඔයාලා නිවුස් එකක් එහෙම බලන්න ඇති අර දරුවෝ දෙන්නෙක් එහෙම බේරගෙන අම්මා කෙනෙක් අර නිවුස් එකක් කී. අන්න ඒක උනේ ඔන්න ඔතන. අපි බදුල්ල පස්සර පාරේ බදුල්ල පැත්තෙන් එනවනම් 10 කණුවෙන් දකුණු අත පැත්තට දාන්න ඕනි. වල පස්සර පැත්තෙන් එනවනම් වම් අත පැත්තට දාන්න ඕනි 10 කණුවෙන්. වල නමනකුල පැත්තෙන් ඉන්නත් පුළුවන් ඇල්ල නමනකුල බල්ලකටුව ඒ පැත්තෙන් ගිහිල්ලා එන්නත් පුළුවන්. අපි යන්නේ අද බදුල්ල පස්සර පාර බදුල්ලේ ඉඳන්. ඉතින් අපි මේ යන්නේ 9 කණුව හරියෙන් දැන්. බලන්න 9 කණුව ලේසියෙන් හොයාගන්න පුළුවන්. ලොකු අංගුවක් එක්ක බස් හෝල්ට් එකක් එහෙම තියෙනවා. එතන තමයි 9 කණුව. ඔය ඉස්සරහින් පේන්නේ යන්නේ ඒක. ඒ කියන්නේ 10 කණුවට කිට්ටු කරලා ඉන්නේ අපි. ඉතින් අපි මේ යන්නේ මේ 10 කණුවෙන් ඇවිල්ලා යද්දි හම්බෙන පාරේ. මට 10 කණුවේ වීඩියෝ එක රෙකෝඩ් වෙලා නැහැ. ඒ නිසා එතන මට දාගන්න වෙන්නේ නැහැ. ඔයාලා ඒද්දි කාගෙන් හරි අහුවනම් කියයි යමුණුකුල පැත්තට කොහොමද යන්නේ කියලා. මගේ එතන වීඩියෝ වෙලා නැහැ. නැත්තම් මට මේකට අප්ලෝඩ් කරන්න තිබ්බා. ඉතින් මේ පේනවනේ මේ පැත්තේ ලස්සන view එකක් එහෙම පේනවා හොඳට. මේ පැත්ත කියන්නේ එන ලස්සන පැත්තක්. උඩ පැත්තේ කන්ද පහළ view එක. ඔයාලට ලංකාවේ ලස්සන සමහරක් තැන් බලන්න ඌව පළාතට එන්න වෙනවා. ඌව පළාතේ වැඩිම බදුල්ල පැත්තට එන්න වෙනවා ලස්සන පැති බලන්න. මේ හරියෙම ඒ පාරේ ලස්සනම තියෙන තැන මේ උඩින් ගසුයි ගලුයි ඔක්කොම තියෙනවා. පාරත් පටුයි. පහලින් බැවුම අවුලක් නැහැ. ඉතින් ඒ හරිය ලස්සනට පේනවා. ඉතින් මේ යන්නේ අපි බඹරගල ගමට යන පාර. බඹරගල ගමට යන පාරේ තමයි අපි යන්නේ. ඒ පාරත් පොඩ්ඩක් ලස්සනයි.
පාර පොඩි ඇති බං මේක දාන්න මට හිතෙන්නේ ඕකුන් දාන්න බා ඕෆ් රෝඩ් හදන්න දාපු ඔය ලෑන්ඩ් ක්‍රූසර් පදින්නේ නැහැ නේ බං මොකෙක් ඕෆ් රෝඩ් ගමේ මල ගෙදර ගියා තුන් අර කාපට් එකකින් එහාට දාන්නේ එතනින් නවත් ඔන්න ඉතින් අපි ආවා මම මුලින්ම වීඩියෝ කිව්ව තැනට අපි ඉතින් ඉන්නේ දැන් බඹරගල පතනේ. ඉතින් කවුරුත් දන්න තැනක්. ඉතින් මේක මම ඒකෙන් වීඩියෝ එක මුලින්ම කිව්වේ මේක කවුරුත් දන්නවා කියලා. අපි යන් ගිහිල්ලා බලමු කොහොමද කියලා. සමහරක් අය මේ බඹරගල පතනට ඇවිල්ලා තියෙනවා. සමහරක් අය ඇවිල්ලා නැහැ. ඉතින් මේකට එන්නේ මේ පදුල්ල පස්සට පාරේ ඇවිල්ලා 10 කණුවෙන් දකුණු පැත්තට හැරෙන්න තියෙන්නේ. හැරිලා නමනුකුල පාරේ කිලෝමීටර් 10ක් 12ක් විතර තියෙනවා වම් පැත්තට පාර. නමනුකුල ටවුන් එකට කලින්. අන්න ඒ පාරේ ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ. ඉතින් කලින් බඹරගල මීට වැඩිය ලස්සනයි. දැන් මේ ගිනි තියලා හරි ගිනි අරන් හරි මේ දැන් කොළ පාට ස්වභාවය නැති වෙලා තියෙන්නේ. ඉතින් අපි මේවා ඉතින් රැක ගන්න ඕනේ. ඔන්න මෙතනින් අපේ බඹරගල වීඩියෝ එක අවසන්. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් බයි බයි.